ABC පැටලියාවචි IS මදුසාරි අද ක්‍රීඩා ගුරුබවතු අප සිල්පත් කරගේ ඉතාමත් ගෞරවපූර්වක ක්‍රීඩාව තුළින් සමබර පෞරුෂයක් ගොඩනැගෙන්නලා වෙළසුදාත් පාසලේ ක්‍රීඩා අංශය जाती पासल मदमेरों क्रीडा उलेल सुशेषी अवस्थाවක් මේ අවස්ථාවේදී විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ බතදී කෙරෙන ලබනවා ඔලිම්පික් පහර දැන්වීමේ සුවිශේෂී අවස්ථාව ඔබට දර්ශනය වෙනවා අවස්ථාව අතීතයේ සිහිපත් කරමින් ග්‍රීක කන්‍යාවියන් ඔලිම්පික් ගිනිසිලු ගෙනීම සඳහා සූදානම්ව සිටින ආකාරය ඔලිම්පික් ඉතිහාසයේ සැලකෙන ලද්ද ක්‍රිස්තුපූර්ව 776 දී BCN උපත ලද ඔලිම්පික් ක්‍රීඩාව අතීතය වර්තමානය හරහා අනාගතයට දායාද කරන්නට ලෝකේ පුරා සියලු ජාති ක්‍රීඩාවේ උත්තරීතර භාවය හදවත් හඳවා ගනිමින් අභිමානවත් ලෙස වැදී සිටිනවා. එදා අතීතයේදී සියස් දෙවියන් සහ අතීනා දෙවඟනට උත්තරීතර පළ කරමින් GCA ඔලිම්පියා ප්‍රදේශයේදී මෙම පහසුළු දැල්වීමේ සම්ප්‍රදාය ආරම්භ තිබෙනවා. ඔලිම්පියාවේ ඔලිම්පස් කන්ද GCA උසම පර්වතය ග්‍රීක දෙවිවරුන්ගේ නිවහන ලෙසයි සලකනු ලබන්නේ. ඔලිම්පස් කඳවුරුනේදී ග්‍රීක කන්‍යාවියන් පළමු කැබැල්ලක් භාවිත කර සූර්ය රශ්මියෙන් ගින්දර උපදවා මුල්ම පහන් සිල නොයිදු ගිනිසිලක් ලෙස දල්වා ගනු ලබනවා. එම ගිනිසිලෙන් සිව්ස් දෙවියන්ගේ කෝවිලෙහි පහනක් දල්වා දේවාශිර්වාදය ලබාගෙන එයින් ගිනිසිලුවක් දල්වාගෙන ඔලිම්පික් පහන දැන්වීම සඳහා ගිනිසිලු ගෞරවාන්විතව රැකගෙන තිබෙනවා. BCN උපත ලද ඔලිම්පස් අතීතය මේ අවස්ථාවේදී වෙළස ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සිහිපත් කරනු ලබන්නේ ඉතාමත් ගෞරව බහුමානයෙන් යුතුව. නිරෝගී සිරුරක් තුළ වූ සමබර මානසිකත්වය සඳහා ක්‍රීඩාවෙන් ලැබෙන පණ්ඩුරය සිහිපත් කරමින් මේ අවස්ථාවේදී වෙල්ලස්ස ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අභිමානවත් අන්දමින් ආරම්භ වී තිබෙනවා. අවස්ථාව සමග එක් වූ සම්භාවනීය ගෞරවනීය අමුත්තන් මේ අවස්ථාවේදී අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඔබට දර්ශනය වන්නේ අතීත ඔලිම්පික් ක්‍රීඩාව සිහිගන්වමින් ග්‍රීක කන්‍යාවියන් නිරූපණය කරන ආකාරයට ඒ ඔලිම්පික් ගිනිසිලු ක්‍රීඩාංගණයේ වෙත රැගෙන ආකාරය ඔබට දකින්නට හැකියාව තිබෙනවා. විද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ අද අවශ්‍ය තවත් සුවිශේෂී අවස්ථාවකට පත් කරගන්නේ මේ නවීන තාක්ෂණයේ භාවිතයට ගනිමින් ඔලිම්පික් ගිනිසිලුව අහස් කුස සිට රැගෙන ලබන්නේ මෙම ගිනිසිලුව විද්‍යාලයේ ක්‍රීඩාංශයේ ගුරු බවතුන් විසින් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ආරාධනා කරනවා විද්‍යාලයේ ක්‍රීඩාංශයේ ගුරු මහත්මීන්ට ඒ සඳහා සම්බන්ධ වන ලෙස. ඒ අතීත ඔලිම්පික් ආරම්භයේ සිහිගන්වමින් අද දින නවීන තාක්ෂණයට මුසු කර ගනිමින් අතීත මාන්සිලු රැගෙනීමත් සමග ක්‍රීඩා භාර ආචාර්යවරුන් මෙම අවස්ථාවේදී ඔලිම්පික් ගිනිසිලු දල්වාගෙන ලබනවා සුවිශේෂී ආරම්භයක් ලබා දෙමින් විද්‍යාලයේ ක්‍රීඩා අංශයට අපි නැවතවතාවක් අත්පොල් සම්මානයක් ලබා දෙමු. මේ සුවිශේෂීතාවය ඔබට නරඹන්නට අවකාශය සලසා දීම සම්බන්ධ. ඒ විදිහට මා පෙර සඳහන් කළා වෙල්ලස්ස පුරවරේ පමණක් නොයි ශ්‍රී ලංකාව තුළ ජාතික තලයේ තුළ වෙල්ලස්සේ නම අන්දන්නට සමත් වූ ඉතිහාසයක් වගේම වර්තමානයේ තිබෙන පාසලක් වෙල්ලස්ස ජාතික පාසල. මේ පාසල තුළ ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිමානය
ඔසවා තබන්නට සමත් වන අපේ විද්‍යාලයේ ක්‍රීඩා ශ්‍රී ගුරු බවතුන් විසින් අර නවීන තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩා පිටියරත රැගෙන ඔලිම්පික් ගෙනිසුම රැගෙන බාර කිරීමට නියමිතයි මේක කාර්යවන් වෙත. අත්පොත් සන්නාදයක් අපි බලාපොරොත්තු වන මේ අවස්ථාවේදී ඔබ වෙතින් විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරුන් විසින් ඔලිම්පික් ගෙනිසුම මේ අවස්ථාවේදී කාර්යවන්ට ලබා දුන් නැතුව ඊට අනතුරුව ඇය විසින් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායකයා සහ නායිකාව වෙත ඔලිම්පික් ගෙනිසුම භාර දීමට නියමිතව තිබෙනවා. KMRS Bandara Kridacharya, MM Rasanjani Manatunga Krida Acharya, DM Ushan Madhushankar Krida Acharya, KADC Janabe Alachi Krida Purikaru, IS Madhushankar Krida Acharya, Memavasavati Krida Ashe, very very team Sudal Wagan, Krida Kandiavan, with Suru Pradana Lepua. Evageva, Dilva Nahas Sisara, Navin Takshe Mutharganimi, May Malvasi was in a well as a mother Merus Krida Angane, Silvani to Sarth Subabetu make කරදී විකල් කාර්යවලසින් රැකගෙන ලබන ඔලිම්පික් ගෙනිසුම සූදානම් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායකයා සහ ක්‍රීඩා නායිකාව වෙත බාර කරන්න. මා සඳහන් කළ යුතුයි විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායක WMN නිතිල ටාගෝරය 2020 වර්ෂයේ සිට අඛණ්ඩව මීටර් 100 මීටර් 200 මීටර් 400 තරග පළාත් මට්ටමේ ජයග්‍රහණ ලබා ඔබලා දකිනවා ඔබේ තියෙන ගමන් ආකාරයේ අය 2022 සිට අඛණ්ඩව මීටර් 100 මීටර් 200 තරග පළාත් ප්‍රථම ස්ථානය දෙවන ස්ථාන සමග 2024 වර්ෂයේ ඌ පළාත් 16 පාර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වන්නට සමත් වුණා. ඒ විතරක් නෙවෙයි අය 2024 වර්ෂයේ සමස්ත රටේ ජෝන් මල් වෙනස් මධ්‍ය විද්‍යාලයට ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිමානයක් එක් කරන්න සමත් වූ විද්‍යාලයේ ක්‍රීඩා නායකයා සහ නායිකාව ක්‍රීඩා අතරින් අලංකාර දසුන් මවමින් මෙම ක්‍රීඩා නායක නායිකාවන් ඔලිම්පික් ගිනිසිලි සමග දෙවියන්දී අපට සිහිපත් වෙනවා අනාගත සුපැතුම් වෙලස පුරවරේ වෙනුවෙන් ජාතික තලයට සහ ජාත්‍යන්තර තලයට ක්‍රීඩිකාවන් දායාද කරන්නට ප්‍රදානය කරනවා ඇතැයි. ඉතින් අලංකාරවත් ලෙස සුවිශේෂී ඔලිම්පික් පහනක් නිර්මාණය වී තිබෙනවා ක්‍රීඩා පිටියේ මැදයේ විද්‍යාලයේ සෞන්දර්ය ආචාර්යවරුන් එවැගේම ඉතිහාසය සහ තාක්ෂණික විෂයන් සම්බන්ධ කරමින් KATP කුමාරසිංහ බුද්ධික අත්නායක යන ගුරු බෞද්ධගේ මහතෙන් සහ නිර්මාණශීලී තාක්ෂණික දායකත්වයෙන් ඉදිකරනු මෙම ඔලිම්පික් පහන දැල්වුවා ඔබට